Hi guys! අද මම ඔයාලට අරන් ආවේ උම්බලකඩ සම්බෝල රෙසිපි එකක්. අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය. උම්බලකඩ, ලොකු බීලුණු ගෙඩියක්, සුදුලුණු කෝනිස්සන්. ඉස්සෙල්ලම බීලුණු ගෙඩිය හොඳින් පිරිසිදු කරලා කපා ගන්න ඕනේ. පාගත් ලුණු ගෙඩිය හොඳින් මෙඩ් කරගන්න. සුදුලුණු බික්වලත් පොතු ගලව ගන්න ඕනේ. උම්බලකඩ සම්බෝලේ තවත් රස වැඩි වෙන්න තමා කෝනිස පාවිච්චි කරන්නේ. සියඹල බික් 2-3ක මිශ්‍රණයකුත් සාද ගන්න ඕනේ. ඊට පස්සේ ලිප පත්තු කරලා තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ කපාගත්ත බීලුණු ගෙඩිය ඒකට එකතු කරලා රන්වන් පාට වෙනකම් බැදගන්න ඕනේ. රන්වන් පැහැවුණාට පස්සේ බීලුණු ටික තාච්චියෙන් ඉවත් කරලා සුදුලුණු බැදගන්න. දැන් මේ හදන්නේ කෝනිස්සු ටිකත් ඒ විදිහටම බැදගන්න. අඩු ගින්දරේ ටික වෙලාවක් රන්වන් පැහැවෙනකන් බැදගන්න. කියන්න අමතකුණානේ තව මේ මිශ්‍රණයට රම්පෙ කරපිංචත් එකතු කරන්න ඕනේ. දැන් ඔක්කොම ලෑස්ති. රත්තුණු තෙල් තාච්චියට රම්පේ කරපිංච එකතු කරගෙන බැදගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් උම්බලකඩ කැබලි ටික එකතු කරගන්න තමා තියෙන්නේ. සාමාන්‍ය පාටකට උම්බලකඩ ටික බැදුනට පස්සේ ඒකටම කෝනිස්සු මිශ්‍රණෙත් එකතු කරන්න පුළුවන්. හොඳින් කලවම් කරගන්න තමා ඊට පස්සේ ඉතින් තියෙන්නේ. කෑලි මිරිස් එකතු කරගන්නත් අමතක කරන්න එපා. තමන්ගේ කැමැත්ත අනුව කෑලි මිරිස් එකතු කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් සැරට කන කෙනෙක්ට ටිකක් වැඩියෙන් එකතු කරාට කමක් නෑ. ඊට පස්සේ ඉතින් අය මිශ්‍ර කරන්න තමා තියෙන්නේ. රස අණුව ලුණු දාගන්න. එකයි නේද අපි අර සියඹල මිශ්‍රණයක් එකතු කළේ ඒ ටිකත් ඒ වෙලාවෙ එකතු කරගන්න ඕනේ. අවසාන ස්ටෙප් එක විදිහට. ඊට පස්සේ බීලුණු ටිකත් එකතු කරලා සුදුලුණු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි ඉතින් දැන් තියෙන්නේ. ඔයාලා කැමති නම් මේකට සීනි චුට්ටක් එකතු කළත් කමක් නෑ. මේ තියෙන්නේ මගේ රසම රස උම්බලකඩ සම්බෝලේ. බයි බයි. එහෙනම් අපි